අයිබෝන් ළමයි සාදරයෙන් පිළිගන්නවා Uniselect app එකෙන් ගෙන එන A-level guide වීඩියෝ මාලාවේ තවත් එක් වීඩියෝ එකකට. අද අපි කතා කරන්න යන්නේ A-level කරන ඔයාට ඉතා වැදගත් වන දෙයක් ගැන. ඇත්තටම අපි හැමෝටම වගේ හිතන දෙයක් නේද මේ පාඩම් කරන්න එක හරිම කම්මැලි වැඩක් කියලා. විශේෂයෙන්ම ෆෝන් එක අතේ තියෙද්දි ගේම් එකක් ගහන්න හිතෙද්දි පොතකට හිත දෙන එක ලේසි නෑ නේද? ඉතින් ඇයි අපිට මෙහෙම වෙන්නේ? අද අපි කතා කරමු මේකට නියම හේතුව මොකක්ද? ඒ වගේම මේකට කරන්න පුළුවන් හරිම සරල දේවල් ටික ගැන. කවදා හරි ඔයාට හිතිලා තියෙනවද? ඇයි මේ ටෙක්ස්ට් පොතට වඩා ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා බලන් ඉන්න එක මෙච්චර ආස හිතෙන්නේ කියලා? මේක නිකම්ම වෙන දෙයක් නෙවෙයි. මේකට ඇත්තටම විද්‍යාත්මක හේතුවක් තියෙනවා. ඇත්තටම කිව්වොත් මේක අහඹයක් නෙවෙයි. ඔයාගේ ෆෝන් එක, සෝෂල් මීඩියා ඇප්ස්, ගේම්ස් මේ හැමදේම හදලම තියෙන්නේ ඔයාගේ මොලේ අල්ලගන්න. ඔයාගේ අවධානය ඒ පැත්තට ඇදලා ගන්න. ඉතින් ඒව එක තරඟ කරලා පොතකට හිත දෙන එක ලේසි නෑ තමයි. මේ සටන ඇත්තටම තියෙන්නේ ඔයාගේ පොතේ අතර නෙවෙයි. ඔයාගේ මොලේ ඇතුළමයි. මේ හැමදේටම වග කියන්න ඕන ප්‍රධාන රසායනික චරිතයක් ඉන්නවා. අපි බලමුද කවුද මේ අපේ හතුරා කියලා. හොඳයි. එහෙනම් අපි බලමු මේ රහස මොකක්ද කියලා. ඒක තමයි ඩොපමයින්. මේක තමයි අපේ කතාවේ ප්‍රධාන චරිතය. ඩොපමයින් කියන්නේ අපේ මොලේ තියෙන රසායනික පණිවිඩකරුවෙක්. හිතන්නකෝ මෙහෙම ඔය ආසම දෙයක් කරනකොට, ඔයාට සතුටු හිතෙන දෙයක් කරනකොට මොලේ ඔයාට පොඩි තෑග්ගක් දෙනවා. අන්නේ තෑග්ග තමයි ඩොපමයින්. ඉතින් ඒ තෑග්ග නිසාම අපිට ආයෙත් ඒ දේ කරන්න හිතෙනවා. හරි. එතකොට ප්‍රශ්නේ කොතනද තියෙන්නේ? බලන්න. අපේ වැඩ කොටස් දෙකකට බෙදන්න පුරුවන්. එකක් තමයි අධික ඩොපමයින් ලැබෙන වැඩ. ඒ කියන්නේ වීඩියෝ ගේම් එකක් ගහන එක, සෝෂල් මීඩියා වල ස්ක්‍රෝල් කරන එක වගේ. මේවා කරද්දී මොළයට ලොකු ඩොපමයින් පාරක් වදිනවා. අනිත් පැත්තේ තියෙන්නේ අඩු ඩොපමයින් වැඩ. ඒ කියන්නේ විභාගයට පාඩම් කරන එක, පොතක් කියවන එක වගේ දේවල්. මේවයින් ලැබෙන ඩොපමයින් තෑග්ග හරිම පොඩි. අන්න එතන තමයි ප්‍රශ්නේ පටන් ගන්නෙ. දැන් හිතන්න මෙහෙම. ඔයාගේ මොලේ නිතරම වීඩියෝ ගේම්ස් වලින්, සෝෂල් මීඩියා වලින් ලොකු ඩොපමයින් තෑගි අරගෙනම පුරුදු වෙලා. එතකොට පාඩම් කරද්දී ලැබෙන අර චූටි ඩොපමයින් තෑග්ග මොලේට මදි වගේ දැනෙනවා. ඒක හරියට හැමදාම බුරියානි කාලා එකපාරටම බත් කන්න දුන්නා වගේ. මොලේට ඒක රසවත් නෑ. ඒක නීරසයි. ඉතින් මේකට තමයි අපි කියන්නේ මොලේ රිවෝඩ් සිස්ටම් එක. ඒ කියන්නේ තෑගි දෙන පද්ධතිය ඩවුන්ග්‍රේඩ් වෙනවා කියලා. ඒ කියන්නේ සාමාන්‍ය වැඩ, ඒ කියන්නේ පාඩම් කරනවා වගේ දේවල් හරිම නීරසයි, බෝරින් කියලා හිතෙන්න පටන් ගන්නවා. එහෙනම් තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි මේක. මේක ඔයාගේ කම්මැලිකමක් නෙවෙයි. මේක ඔයාගේ මොලේ ඇතුලේ වෙන රසායනික වෙනසක්. හරි. එහෙනම් මේකට මොකක්ද කරන්න පුළුවන්? අපි අපේ මොලේ මේ රිවෝඩ් සිස්ටම් එක ආයෙත් රීසෙට් කරගන්න ඕන. අවධානය අපේ අතට ගන්න ඕන. මේකට අපි පාවිච්චි කරනවා සරල ක්‍රමයක් ඩොපමයින් ඩීටොක්ස් කියලා. හරිම ලේසි. බලන්න ස්ටෙප් 1. ඔයාට පාඩම් කර ඉද්දී එකපාරටම ෆෝන් එක චෙක් කරන්න හිතෙනවා. ඒ ආසාව දෙනිච්ච ගමන් ඒක නොකර ඉන්න. ස්ටෙප් 2. පොඩ්ඩක් ඉවසන්න. ඒ ආසාවට වහාම යටත් වෙන්න එපා. ස්ටෙප් 3. හිතා ගන්න. මම මේ ගාන හදලා ඉවර වෙලාමයි ෆෝන් එක අතට ගන්නෙ කියලා. ඒ පොඩි පාඩම් වැඩ ඉවර කරන්න. ස්ටෙප් 4. දැන් අර වැඩේ ඉවර කරාට පස්සේ ඔයාටම දෙන තෑග්ගක් විදියට ෆෝන් එක බලන්න. එතකොට මොලේ ඉගෙන ගන්නවා පාඩම් වැඩ ඉවර කරාම තෑග්ගක් හම්බෙනවා කියලා. හරි. දැන් අපි කතා කළේ අපේ මොලේ සොෆ්ට්වෙයාර් එක. ඒ කියන්නේ අපේ පුරුදු හදාගන්න විදිහ ගැන. ඒත් සොෆ්ට්වෙයාර් එක විතරක් හරියට වැඩ කරලා මදි නේද? හાર્ඩ්වෙයාර් එකත් හොඳට තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ මොළයටම අවශ්‍ය පෝෂණය හරියටම ලැබෙන්න ඕනේ. මොකද අපි කන දේවල් වලින් අපේ මතකයයි අවධානයයි කෙලින්ම වැඩි කරන්න පුළුවන්. එහෙනම් බලමුද මොනවද මේ මොළයට සුපිරි බලයක් දෙන බ්‍රේන් බූස්ටිං සුපර් ෆුඩ්ස් කියලා? මෙන්න ලිස්ට් එක. ඔමේගා 3 තියෙන මාළු වර්ග, ඇවෝකාඩෝ, විටමින් B12 තියෙන යෝගර්ට්, චීස් වගේ දේවල්. මේවා අපේ මොළේ සෛල නිරෝගීව තියන්න උදව් කරනවා. විශේෂයෙන්ම ඩාර්ක් චොක්ලට්. ඒකෙන් අවධානය වැඩි කරනවා. පාඩම් කරන ගමන් පොඩි බඩගින්නක් ආවොත් පොප්කෝර්න් වගේ දෙයක් ස්නැක් එකකට ගන්න එකත් නරක නෑ. හැබැයි ඩාර්ක් චොක්ලට් කනවා නම් පොඩි රහසක් තියෙනවා. නිකන්ම චොක්ලට් කාලා බෑ. ඒකේ කොකෝआ ප්‍රතිශතය 70% හෝ ඊට වැඩි එකක්ම තෝරගන්න. එතකොට තමයි මොලේට ලැබෙන නියම ප්‍රතිඵල ගන්න පුළුවන් වෙන්නේ. හරි. එහෙනම් අපි ඉක්මනට බලමු අද කතා කරපු ප්‍රධානම කරුණු දෙක මොනවද කියලා. හරි. ඉතින් මතක තියාගන්න ඕන ක්‍රම දෙකයි. පළවෙනි එක ඔයාගේ ඩොපමයින් පාලනය කරන්න. රිවෝඩ් එකට කලින් වැඩේ ඉවර කරන්න මොලේ පුරුදු කරන්න. දෙවෙනි එක ඔයාගේ මොලේට නියම කැම දෙන්න. ඒ කියන්නේ බ්‍රේන් ෆුඩ්ස් කන්න.
මේ දෙකම හරියට කරොත් ඔයා මොලයත් එක්ක රණ්ඩු වෙන එක නතර කරලා මොලේව ඔයාගේ හොඳම යාළුවා කරගෙන වැඩ කරන්න පටන් ගන්නවා. ඒක තමයි A level ගොඩ දාගන්න තියෙන සුපිරිම ක්‍රමය. මේ කියමන මතක තියාගන්න. සාර්ථකත්වය කියන්නේ දවසින් දවස නැවත නැවතත් කරන කුඩා උත්සාහයන්ගේ එකතුවක්. ඒ කියන්නේ එක රැයකින් මැජික් බලාපොරොත්තු වෙන්න එපා. අද ඉඳන් ඔයා කරන මේ පොඩි පොඩි වෙනස්කම් ටික එකතු වෙලා තමයි ඔයාගේ A level ප්‍රතිඵලය තීරණය කරන්නේ. ඉතින් මම කියන්නේ අද ඉදම්ම පටන් ගන්න. ඔයාගේ පුරුදු වලට, ඔයාගේ කැම වේලට අපි කතා කරපු මේ පුංචි වෙනස්කම් එකතු කරගන්න. ඔයාට හිතා ගන්නවත් බැරි වෙයි මේ පොඩි දේවල් වලින් ඔයාගේ A level ප්‍රතිඵලයට කොච්චර ලොකු වෙනසක් කරන්න පුරුණන්ද කියලා. එහෙනම් අහන්නේ ඔයාගේ මොළය සුපිරිම තත්වයට ගෙන්න ඔයා ඇත්තටම සූදානම්ද? මේ කරුණ අනිවාර්යයෙන්ම උත්සාහ කරලා බලන්න. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු. ජය!